හොඳයි හැමදෙනා උපුරවන ආකාරයට tempත් වෙලා සාදු කියලා නමස්කාරය කියන පස්සේ श्रीलंकारामण्य महानिकाये इलामगढ़ प्रादेशिक संघ सभावे सभापति संपत्ति वगेम दूनाघाटी पुष्पाराम विहारस्थान विहाराधिपति नमकी अंतरसराय दूनाघाटम बोधानाथ कारण भावसे एवगेम कुरुमुल्ल महाविद्यालय स्थापना धर्माचार्य शास्त्रपति नमकी अंतरसराय कुरुन्नरु सुमेधनाथ कारण भावसे एवगेम वेल्लंगड़ श्री सुब्रह्मण्य आराम विहारस्थान विहाराधिपति एवगेम देवलपति ज्ञानावास माई महाविद्यालय धर्माचार्य नमज्ञान संस्थाय हपुहागमनु दुलति स्वामी भ्रांति एवगेम उन्नत विहारस्थान गदमासे ग्रहण पंडितबे नमज्ञान संस्थाय गोलगम मित्रनाथ पारण महाति एवगेम श्रीमलगम भावुद्र बलग एवगेम बलगल परस्थिति महातिरुवने गणवागत गौरवनीय महासंज्ञा महाशेवसराय शोकाकुल बौद्ध प्रेमजुने ඔබ හැම දෙනාම මේ සූදානම් වෙන්නේ බෞද්ධ ධර්මානුකූල චාරිත්‍රානුකූල අපට කළ හැකි කරන්න පුළුවන් ලොකු පින්කම සිදු කළා අමවනේ පුණ්‍යානුමෝදනා සිදු කිරීමේ උදාාරතර චේතනාව ඔබේ චිත්ත සංසානයේ තුළ ප්‍රගති කරන තමයි මේ මතවත් දානමේ පින්කම සිදු කරාට බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 82ක කාලයක් මේ සමාජ තලයේ තුල ජීවත් වෙලා දරුවන් 10 දෙනෙක් මේ සමාජ තලයේ තුල දායාද කරලා ඒ දරුවන්ගේ ජීවත් වෙන දරු මුරුදුරන් ඒ වගේම දයානාවරු ලේලිවරු මුරුදුරු මිනිබිරියන් මේ ඥාතිවරු ගම්වාසීන් හැමදෙනාම නිශ්චයාල සමග එකට ජීවත් වෙලා දුක බෙදාගෙන ජීවත් වෙච්ච මේක දවස් අභිවෘද්ධියේ කාලයක් කරන් තිබුණා. මේ කරුණාවතී ආදරණීය මෞතුමිය සිහිපත් කළ තුමියගේ භවගාමී ජීවිතේ වාසනාවන්ත අපිටපත් ලැබෙන අපට කරන්න පුළුවන් ලෝකෝත්තර කවසිත කළ පුණ්‍යානුමෝදනා සිදු කරන් සයි බලාපොරොත්තු
මේ අවස්ථාවල ලොකු ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙන්නට අපහසු වුණා. උන්වහන්සේ සියලු කටයුතු සංවිධානය කළ සකස් කළ ගෞරවනීය මහා සංඝයා වහන්සේ ලබා දීලා තිබෙනවා. එනිසා උන්වහන්සේ සිහිපත් කරන් තිබුණා. උන්වහන්සේ හදිසි කරුණු නිසාවෙන්ම උන්වහන්සේ මේ පින්කමට වැඩමවන්න නොහැකි වෙන බව. එනිසා උන්වහන්සේ විශේෂයෙන් මේ පින්කම මේ මතපත දානමය පින්කම සිදු කරන් ඉස්සල්ලා උන්වහන්සේගේ තෝගයක් විශේෂයෙන්ම සිහිපත් කරන් දෙනවා. ආදරණීය මෞතුමිය දරුවන් 10 දෙනෙක් ආදරණීය මෞතුමියක් හැටියට සමාජ තලයේ තුළ ජීවත් වෙන ආදරණීය මෞතුමියක් හැටියට මේ මෞතුමිය මහා පින්වත් දෙවියන් සමාජ තලයේ තුළ ජීවත් වෙන්නේ. නිසා මේ විතර අවුරුදු 7ක් විතර කාලයක් බොහොම අතනීප තත්ත්වයෙන් පත් වෙලා හිටියේ ආදරණීය අම්මව. ඉතින් දරුවන් හැටියට, ලේලිවරු හැටියට, බෑනාවරු හැටියට, ඥාති මිත්‍රාදීන් හැටියට, ගම්වාසීන් හැටියට ඔබට කළ උපකාරයන්ට ඔබ ප්‍රතිඋපකාර දක්වන මිනිස්සු හැටියට ඒ ආදරණීය අම්ම වෙනින් කරන්න පුළුවන් සියල්ලක් ඔබ නොපිරයි සිදු කරන් තිබුණා. දරුවන් හැටියට දරුවන්ට සතුටු වෙන්න පුළුවන්. ලේලිවරු හැටියට, බෑනාවරු හැටියට ඔබට සතුටු වෙන්න පුළුවන්. අම්මා වෙනින් සියල්ලක් කරන් තවත් මොහොතක් හරි මේ සමාජ ජීවත් කරවන්නට මේ මිහිකට ජීවත් කරවන්නට පාන අපගිරින් අනන්ත කපතරේ මොකේ ජීවිතය සිදු කරා. ඒක ගෞරවනීය මහා සංඝයා වහන්සේ හැටියට අපි නිරායාසයෙන්ම දන්නවා. ආදරණීය මෞතුමිය බොහෝම පින්වත් කරගත්ත කෙනෙක්. මේ ආත්මෙන් නිවන් දකින්න පුළුවන් පින්කම් සිදු කරගත්ත ආදරණීය අම්ම කෙනෙක්. එනිසා දැයට දෙන්නට පරිත්‍යාග සීලයෙන් කටයුතු කර ආදරණීය අම්ම කෙනෙක්. එනිසා කොමල විහාරස්සේ දානක් මිනිස්සු වදින්න බුදුන් ජීවමාන බුදුජානන් වහන්සේට වනවාසයේ සිදු කරගන්නට මේ සනම් පිනවන්නට ධර්මයෙන් පූජිත වෙන්නට ලක්ෂ ගාණක් පියදම් කළ ධාතු මන්දිරයේ සකස් කළා. ධාතුන් වහන්සේලා වඩම්මල ඒ සියල්ලක් සිදු කරන් තිබෙනවා ආදරණීය මෞතුමිය. නිසා දාස් කරණක් බොමල විහාරස්ථානයේ ජනකාය සිස්සතම් පහරගෙන ධර්මදීපයක් හැදෙන්න කටයුතු කරන්නට හදවතියන් ආධ්‍යාත්මික සතුටක් වින්දනය කරන්නේ ආදරණීය මෞතුමිය පරිත්‍යාග සීලයෙන් අනිත් අය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම පින්කම සිදු කරා. නිසා බුදුජානන් වහන්සේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරන ධාතු මන්දිරය සකස් කරන වාසනාව හම්බෙන් ටික දෙනකොට විතරයි. මේ වාසනාව ආදරණීය අම්මට කරන්න පුළුවන් වුණා මේ සමාජ තලයේ තුල ජීවත් වෙන්නේ. ගෞරවනීය මහා සංඝයා වහන්සේට ශාසනය දිනු කරන්න, ගෞරවනීය මහා සංඝයා වහන්සේ රැක ගන්නට, මේ සංස්කෘතිය රැක ගන්නට, මේ දායාද රැක ගන්නට, සමාජ තලයේ තුලත් එක්ක ජීවත් වෙන සමාජ කටයුතු සිදු කරන්න, ඥාතිවරුත් එක්ක ජීවත් වෙන ඥාති විදකම් සිදු කරන්න, දරුවන් මේ මහත් මානව සමාජයේ අනිත් අයගෙන් බැලුම් අහන්නට වටිනාකම සත්පුරුෂයන් හැටියට සමාජ තලයේ දායාද කරන්න ආදරණීය කටයුතු සිදු කර ආදරණීය මෞතුමියක් හැටියට අපි හඳුනගෙන හිටියේ. ඒ නිසා කෙසේ හෝ නමුත් වේවා එහෙම පින්කම් සිදු කරපු, එහෙම දෑතින් දෝතින් පින් සිදු කරපු, පින් වඩන්නට පින් සකස් කර ගන්නට මහත් පින් මල්ලක් පුරවගත්තට ආදරණීය මෞතුමියක් හැටියට ඒ කරුණාවති ආදරණීය මෞතුමිය මේ සමාජ තලයේ තුල ජීවත් වෙන්නේ. අවුරුදු 82 කාලයක් තුළ සමාජ තලයේ තුල ජීවත් වෙන්නේ විදිහට. ඒ නිසා බොහෝ පින්කම් කරගත්ත කෙනෙක් ආදරණීය අම්මා. ඒ නිසා ඔබ කල්පනා කරන්න, සිහිපත් කරන්න. කෙසේ හෝ නමුත් යම් කෙනෙක් හොඳට සමාජ තලයේ තුල ජීවත් වුණා. යම් කෙනෙක් සමාජ තලයේ තුල නරකට ජීවත් වුණා. මේ తాවකාලික නවාතම් පොලේ අපට අවශ්‍ය ගෙනාවම් පස්සේ ඕනම කෙනෙකුට දාලා යන්න සිද්ධ වෙනවා. නිසා අම්මා ආදරණීය අම්මා මේ සමාජ තලයේ තුල යහපත් පුරුෂයෙක් හැටියට යහපත් පුද්ගලයෙක් හැටියට සමාජ තලයේ තුල ජීවත් වෙන හොඳ කෙනෙක් හැටියට අවුරුදු 82ක් තුන කාලයක් වෙනවා. හැබැයි යම් කෙනෙක් සමාජ තලයේ තුල ජීවත් වෙනකොට යම් කෙනෙක් සමහර වෙලාවට සමාජ ජීවත් වෙනවා. ඒ සමාජයේ වැඩක් නැතුව, රටට වැඩක් නැතුව, සංස්කෘතියට වැඩක් නැතුව, ශාසනයට වැඩක් නැතුව, තමන්ගේ ජාතිය ආගම වැඩක් නැතුව ජීවත් වෙන මිනිස්සු වෙන්න පුළුවන්. හැබැයි කෙසේ නමුත් ඒක හොඳට ජීවත් වෙච්ච කෙනාට, නරක ජීවත් වෙච්ච කෙනාට අවසානයේ උරුමන ධර්මයේ ආවේ තමයි මේ ආදරණීය අම්මා මේ ඉස්සර අවුරුදු සයිනේ කරනවා වගේ පෙට්ටියක සයිනේ කරන්න වෙන එක. ඉතින් අම්මගේ විශේෂත්වයක් තියෙන උඩුකුරු සයිනේ කරන අම්මගේ පෙට්ටියේ ළඟ තියාගෙන ඔබ වගේ ජීවිතයේ පිළිබඳ විවරණයක් තමයි ගන්නෙ. අම්මා මේ සමාජයට කරපු සේවාව, සංස්කෘතියට කරපු සේවාව, ආගමන ධර්මයට කරපු සේවාව ඇගේලා අපි ඇගීමක් කඩුවක් සිද්ධ කරනවා. ඔබත් මේ සමාජ තලයේ තුල ජීවත් වෙනකොට මේ විදිහට ජීවත් ගාලා කවදාහරි දවසක මේ తాවකාලික නවාතම් තුල දාලා යන දාට ගමේ පන්සලේ රටේ මිනිස්සුන්ට යමක් කතා කරන්නට, පන්සලේ හාමුදුරුවන්ට යමක් කතා කරන්නට ඉතිරි කරලා ගියල්ලා කියන පණිවිඩය අපි සතුව තියලා තමයි ආදරණීය අම්මා දයන්නේ. ඒ නිසා ඔබට කල්පනා කරන්න පුළුවන්, අපරත් කල්පනා කරන්න පුළුවන් සමාජ තලයේ තුල ජීවත් වෙනකොට ගෞරවනීය මේ පළාතේ සම්භාවනීය මහා සංඝයා වහන්සේ වැඩවල ඉන්න උන්වහන්සේ එතුමියට කරන්න ගෞරවයක් ශාසනයට කරපු, සමාජයට කරපු
සාසනය දියුණු කරන්න කරපු සේවාවක් ලැබීමක් වශයෙන් තමයි එතුමියට කරන්න පුළුවන් ලොකුම අපි වෙනුවෙන් අපට කරන්න පුළුවන් ලොකුම පින්කම සිදු කරන්නටයි මේ සෑදීලා කටයුතු සිදු කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඒ ඕනම කෙනෙකු මේ තාවකාලික නවාතන් පුර දාලා යන්න සිදු වෙනවා නම් මේ තාවකාලික නවාතන් පුලේ අපට ඉතිරි වෙලා තියෙන සමදේ තමයි වඩිනාග්‍ර සත්පුරුෂයන් විදියට වඩිනාග්‍ර මිනිස්සු ජීවත් වෙන තමයි උපත්යන් සහේවේදං වරණං ආගතං සදා වරණස්සං උපාසං වදතු විහෙතේ. අපි හැම කෙනාම උපත්ය සමග තමයි මේ මරණය අරගෙන එන්නේ. උපත්ය සමග මරණය තමයි අපි අරගෙන ඔබ අපි හැම දෙනාම මේ සමාජය තුලේ ඵලයේ තුල ජීවත් වෙනකොට අපට පස්සේ තමයි අම්මලා තාත්තලා සහෝදර සහෝදරයෝ ඥාතිවරු බඳු මිත්‍රාදි වතු පිළිදකරන් මේ සියල්ලක්ම හම්බුනේ පස්සේ තමයි. ඒ නිසා නූල් පොටක්වත් අපි අරගෙන ආවේ නැහැ එනකොට. අපි අරගෙන එනකොට නූල් පොටක්වත් අරගෙන ආවේ නැත්නම් අපි මේ ජීවිතේ හැරදාලා යනකොට අපේ භෞතික ලෝකේ සකස් කරගන්න ලං කරගත්ත කිසි දෙයක් අද අරගෙන යන්නේ නැහැ. ඔබ කල්පනා කරන අම්මා කොයිතරම් දේවල් හම්බ කරාද, කොයිතරම් දේවල් සකස් කරාද, කොයිතරම් දේවල් ගත්තද, මේ ජීවිතේ හරි හම්බ කරගත්තද. හැබැයි අම්මා අද අරගෙන යන්නේ ඔබට මේ සියල්ලක්ම භෞතික ලෝකේ හම්බ කරගත්ත මේ සියල්ලක්ම අද අම්මා ඔබ සතුව පරිත්‍යාග කළා යනවා. හැබැයි අම්මා ජීවිතයේ කාල පරාජය තුළ අවුරුදු 82 කාලය තුළ අම්මා සියතින් දැතින් මොන දේවල් සිදු කරගත්තා නම් කුසල දහම් සිදු කරගත්තා නම් අන්නේ දේ පමණක් අම්මා අද අරගෙන යනවා. ඒ නිසා ඔබත් කල්පනා කරන්න මේ සමාජ තලයේ තුර ජීවත් වෙනකොට මේ තාවකාලික නවාතන් පොලේ මේකේ දවසේදී යහපත් දේවල් විතරක් සිදු කරන්න අපි මරණයත් අරගෙන එන්නේ පොඩි තමයි ගමම්ම තමයි මරණයත් අරගෙන එන්නේ උපත්ය සහේ විතර මරණං ආගතං සදා මරණය අරගෙන එනකොට හරියට නිකන් වඩකේ කොයි වෙලාවේද බුදුදකට බැහැගන්නේ කොයි වෙලාවේද වරද කරුවේ කසු කරගන්නේ කියලා තාක් කඩුව මෝරාගෙන එනවා වගේ අපිට කොයි වෙලාවෙ හිතට පහර දෙයි ගන්න මාර්යා නගාපු වෙලාවට ඕනම කෙනෙකුට යන්න සිද්ධ වෙනවා. ඒකට කල් දා ගන්නට ඕනෙන්නේ නැහැ. මේ ලෝකේ භෞතික ලෝකේ ජීවත් වෙන ලෝක ඕනම කෙනෙකුට කල් දා ගන්න පුළුවන් ඕනම දෙයක්. හැබැයි මාර්යාගේ වශයෙන් තපත් වෙන ඕනම කෙනෙකුට මේක දවසින් දෙකකින් කල් දා ගන්න බෑ. කතා කරානම් මේ පොලිමේ වැඩිමාල් නැහැ, මහලු නැහැ, මේ පොලුගත් නැහැ, නෝගත් නැහැ මේ පොලිමේ. එනිසා මේ පොලිමේ කතා කරපු ඕනම කෙනෙකුට යන්න සිද්ධ වෙනවා. එනිසා ඔබ කල්පනා කරන සිහිපත් කරන මේ ජීවිත කාල පරාසය තුළ වඩිනාගෙන සත්පුරුෂයන් හැදෙට වඩිනාගෙන මිනිස්සු හැදෙට ජීවත් වෙන්න එහෙම ජීවත් වෙන අද ආදරණීය අම්මට සලකනවා සේම ආදරණීය අම්මට මිනිස්සු වදිනවා පුදනවා මෙන්න ආදරණීය අම්ම කරපු පින්කම හින්දා දහසක් මිනිස්සු සිත්පතන් සනසවා ගන්නවා ඔබට මේ ජීවිතේ සිත්සතුනේ කරන්නට පුළුවන් ඒ තාවකාලික නවාතන් පුර දාලා යන්න පුළුවන් ඒ නිසා එහෙම කල්පනා කරන්නේ කියලා සිහිපත් කරනවා ඒ නිසා වඩිනාගෙන දරුපිරිසක් සමාජ තලයේ තුරට දායාද කරා දරුවන් සමාජයේ හොඳට සත්පුරුෂයන් හැටියට වඩිනාකම් එක්ක ජීවත් වෙන බෑනාවරු ලේලු මේ සියල්ලක් හම්බලා තින ආදරණීය අම්මගේ දින ඒ නිසා දරුවන් හැටියට ජීවත් වෙන හැමදෙනාම සත්පුරුෂයන් හැටියට ජීවත් වෙන අම්මා ගෙනාවු ගුණධර්ම තාත්තා ගෙනාවු ගුණධර්ම සියල්ලක්ම සකස් කළා තමයි ආදරණීයයි ජීවත් වෙන්නේ එහෙම ජීවත් වෙනා ඒ නිසා අම්මට සලකන්නට අම්මට පුන් දෙන්නට අම්මට පින් රැස් කරගන්නට වඩිනාගේ දරුවන් හැටියට සමාජ තලයේ තුර ජීවත් වෙන ඒ ආදරණාවති අම්මගේ දරුවෝ මේ විදිහටයි සමාජ තලයේ තුල ජීවත් වෙන්නේ කියලා බව අනේ සතේලෝකේ ජීවත් වෙන මිනිස්සු කතා කරනවා. ඒ නිසා අන්තරේන ස්වාමීන් වහන්සේලා කතා කරන ආදරණීය අම්මා මේ විදිහටයි සමාජ තලයේ තුල ජීවත් වුනේ. ආදරණීය අම්මා මේ ලෝකෙට දායාද තුරු දරුවෝ මෙන්න මේ විදිහටයි ජීවත් වෙන්නේ කියන කරුණාකාරණා ශ්‍රීපාත් කරනවා. ඒ නිසා ඒකේ කොනමුදු වේවා. දැන් සියල්ල සිද්ධ වෙලා මේක දවස් 7 කාලයාත්‍රා කරන්න සදාදරණීය මෞතුමිය සදාදරණීය ඥාතිවරිය අපන්වාසේ අපි ආදරයෙන් කතා කරන කරුණාවති ආදරණීය මෞතුමිය පන්දුවට ජීවිතේ වාසනාවන්තය සුදුසුම සත්‍යයට පත් වේවා කියලා ප්‍රාර්ථනා හදවතේ තැන්පත් බොහොමත්ම ගෞරවයෙන් භක්තියකින් සකස් කරගන්න ඉගෙන මතකවත් 10 ග්‍රෑම් බස් පූජා කළා සිත කරන පූජා කළා වුනේ මහා සංඝයා වහන්සේ පූජා කළා ඒ වගේම සිත කරගත් අනන්ත සතර කොට මෙහෙමෝන් දක්වා සිත කරගත් පුණ්‍ය ශක්තිය එතුමියගේ භවගාමී ජීවිතේ වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා ඔබේ හදවතේ තැන්පත් කරමින් මේ වතුපත් 10 ග්‍රෑම් පත් මේ කියන ගාථාවන් කියන මුඛාංගී කොට පූජා කරන්නේ මම්මතක වත්තං වික්ඛු සංඝස්ස දේම මම්මතක වත්තං වික්ඛු සංඝස්ස දේම මම්මතක වත්තං වික්ඛු සංඝස්ස දේම මං
ताम्बूलदानं भिक्खु संघस्देन इमं ताम्बूलदानं भिक्खु संघस्देन इमं ताम्बूलदानं भिक्खु संघस्देन वास्ते अनित्य प्रतिबंध दासावन देवना प्रबंधना भावना योग सावधानी සමාදන් වෙලා ඒ වගේම බොහොමත්ම ගෞරවයෙන් සකස් කර ගන්න දෙන මතකවත් දැහැත් ලම්පස ගෞරවනීය මහා සංඝයා වහන්සේට පූජා ප්‍රදාන මේ කලයක් ඒ වගේම අනිත්‍ය සංස්කාරාවන් දේශවන් යොමු කළ භාවනාවේ ජීවන දින පුණ්‍යක්‍රියාවන් සිදු කරගත්තා. ඒ සිදු කරගත්තා වූ පුණ්‍ය ශක්තියානුසස් ධර්මයන් තුළින් මේ දවස් 4 උත්සේ කාල යාත්‍රා කරන් තිබුණා වූ සදාචරණීය මෞතුමේ සදාචරණීය ඥාතිවරයන් වාසී සමෙන් කතා කරන කරුණාවදී ආදරණීය මෞතුමේ සම්වද ජීවිතේ වාසනාවක් දේවා පුදුම තන්ත්‍ර බුදුන් දෙත නිවන් දකින්නද මේ පුණ්‍ය ශක්තිය මහෝපකාරී වේවා පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනාව ඔබේ හදවතේ සම්පත් කරගෙන ධම්මේ නාතිනව හෝදින ගාථා කියමින් සම්වත් කරන්න ධම්මේ නාතිනං හෝතු සුඛිතා උන්තු නාතු ධම්මේ නාතිනං හෝතු සුඛිතා උන්තු නාතු ධම්මේ නාතිනං හෝතු සුඛිතා උන්තු නාතයෝ යතමාරිවා පුරා පරිපූර්ණන්ති සාගරං එවමෙවයිතු දින්නම් තේතානං උපසක්කති උන්නනේ උදපවත්තනින්නම් පවත්තති එවමෙවයිතු දින්නම් තේතානං උපසක්කති මොකයි කියන්නේ සිදු කරගත්තා පුණායසං කර්මයක් නිර්වාපේ හැමදෙනාටමත් මෙතෙන් බලේ නිවන් පිණිසම හේතු වාසනා වේවා සාමිත්‍ය. ඒ වගේම ධර්මානුශාසනාවක් සිදු කරගෙන හිටීම බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මිනවංගොඩ ප්‍රාදේශීය සංඝ සභාවේ සරු සභාපති සම්පත් නුවරගාසේ පුෂ්පාරාම විහාරස්ථාන විහාරාධිපති සමුඛීයන්තස්වරයි දුනා ගංගම්බෝධ සේනාසී පාරම්පරයි නමන ගම්මෝ භූමලයන් සබ්බං ඉතියාව ඉන්තේනවා දහතේනවා පබ්බදිකේනවා සුඛත මේ බෝධිවනාරාම මූල මහා විහාරස්ථාන ස්ථානික කර්මාචාර්ය රජන දෙල්ලෝගල ශ්‍රී සුගත මන්දිරාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඥානාව මහා විද්‍යාලය ස්ථානික කර්මාචාර්ය ආප්තකවා ගෝහමුදේ රජේ මන්දිර විහාරස්ථානයේ ඉන්නේ පඬිත ගෝණගම්මේ මුතුනි ස්වාමීන් වහන්සේ ප්‍රථමව වදාළ සම්මානීය මහා සංඝරත්නයේ අවසරයි සංඝයා ප්‍රාප්ත පතුතුදිනු ඉනකීපයකට ඉදිකදී නිදනම් ප්‍රාප්ත මේ කරුණා උපාසිකා මාතාව පිළිබඳව කේක කාරණා විහාරස්ථානයේ වෙනින් කෙරෙන අනුශාසනාවේ ඉඳනෙවි සඳහන් වෙනවා.
කරුණාවතී උපාසිකා මාතාව සපකාසම්මිත බෝධිඅංගනාරාම මූල මහා විහාරස්ථානයේදී ප්‍රධාන ගායිකාවක් හැටියට නවෝපාසිකාවක් හැටියට විහාරස්ථානයේ වික්‍රම මහන්සියලාගේ සම්පූර්ණ සඳහා අතේතු කලා වගේම විහාරස්ථානයේ නව නිර්මාණ ඉක්ෂරණ ගොඩනැගිලි බොහෝ විට සහ සම්බන්ධ වෙලා කටයුතු කරපු මේ පළාතේ මාතාවක් හැටියට ඒ ආධුනික වශයෙන් හොඳ උපාසිකාවක් හැටියට විතර සීල සමාදාන ආදී කටයුතු වලට සම්බන්ධ වෙන්නේ ඒ කුලමන සමිතියට සම්බන්ධ වෙන්නේ තමන් ඉතින් කෙරෙන්නට ඕන කරන විචකම් වගකීම් වැඩේ විශ්කලා වගේම බවක් හැටියට මේ කාලය ඇතුළත මේක අදහන්න එක නරුව 10 දෙනෙකුගේ මවක් කියලා කියවම මේක මේ කාලෙදී කොහොම වැදගත් වෙනවා ඒ පෞද්ගලික අවස්ථාවල මම දැක්කා අම්මා කෙනෙක්ව දාලා පාරායිනේ මේ වාර්තාවේ තියෙනවා දරුවෝ 15 දෙනයි 4 දෙනෙක් බැරිලා 11 දෙනෙක් ඉන්නවා. නමුත් ඒ මහා මාර්ගයේ මහා පාරායිනේ කලකවදී තැනකින් ඉන්නවා කියලා වාර්තාව. ඒ නිසා මේ මාතෘත්වයේ කියලා කියන්නේ ලෝකයේ උත්තරීතර පදවියක්. මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා පවා ලබා දෙන්නේ මාතෘත්වයේ පදනම් කරගෙන. ඒ නිසා හොඳ අම්මා කෙනෙක් හැටියට ඇගේ ජීවිත කාල පරාසයෙන් පුරාවට ඒ විදිහට දරු උපන් සමාජගත කිරීමේ කාර්යය තුළ අද වගේ පහසුකම් නොතිබුණු කරන යුගවල බොහොම අතිශයින් දුෂ්කර වූ කාලවකවානුවල ඒ විදිහට දරුවන් රාශියක් සමාජගත කරවීමේ කාර්යය පිළිබඳව බලද්දී මේ අම්මා වීර මාතාවක් හැටියට නැත්නම් ජීවිත කෙනෙක් හැටියට සිහිකරන්නට වෙනවා. පොඩිහිටියේ හෝ ඒවා ජීවිතයේ අවසාන කාලයේදී මේ දරුවන්ගේ උපස්ථාන ගතවීම කියලා අය අභාවයට පත් වෙනකොට රටට අටකට වැඩි කාලයක් මේ සමාජයේ ජීවත් වෙනවා. මේ ලෝක ධර්මයන් කියන ඒවා ලෝක ස්වභාව ධර්මයන් කියන ඒවා වෙනස් කරන්න පුළුවන් ක්‍රමයක් නෑ. ඒ නිසා යමෙක් ඇති වුණා නම් යමක් ඇති වුණා නම් ඇති වෙච්ච තැන ඉඳලා ඒක වෙනස් වෙනවා. දහස් කොලයක් හිටවපුවම බලන්න ඒක හිමීට පෙරයක් කියලා ඇවිල්ලා මහා දහස් බවට පත් වෙලා මල් දරලා පළ දරලා එහෙම දිවිලා ගහ මෝරලා උල හැදිලා ඒ ගහේ කාලේ ඉවර වෙනකොට ඔක්කොම එහෙමම දිරාපත් වෙලා ඒ දී ගහයටම පොළොවට පත් වෙනවා. ඒ වගේම තමයි මිනිස් ජීවිත කියන ඒවා සත්ත්ව ජීවිත කියන ඒවා ආරම්භයේ ඉඳලාම වෙනස් වෙනවා. මව් කුසක් තුළ අරා ගන්න මිනිස් ජීවිතයක් කලලයක් හැටියට ආරම්භ වෙනකොට ඒ කලලයේ තුළ ආරම්භක අවස්ථාවේ ඇති වෙන ආයශේ උස්මාත කර්මජිතේ දෝධාතු විඥානයේ කියන ශක්තියින් නිස්කාරම්භ වෙලා ක්‍රමක්‍රමයෙන් මාස ගණනාවක් තුළ මව් කුසක් තුළ බිඳෙක් හැටියට සකස් වෙනවා. ඒ කාල පරාසයේ වුණත් ඒ කාල සීමාව තුළ වුණත් මේ පුද්ගලයාගේ යම් කර්ම ශක්තියක් ඉදිරිපත් වෙලා සමහර වෙලාවට මිය දෙන්න බැරි නෑ. ඒක කියනවා මව කුසේදී දරුවා ඇති වුණා. දිවි වෙන වෙලාවේ ඊළඟ තප්පරේ බිලිඳු වයස, ළමා වයස, තරුණ වයස, මධ්‍යම වයස, වයෝ වෘද්ධ වයස මේ විදිහට මේ අපේ ජීවිතවල කිසියම් අවස්ථාවකදී මේ තත්ත්වයට අපිට මුහුණ දෙන්න තියෙනවා. කලලයෙන් ආරම්භ වෙච්ච ජීවිතයේ බිලිඳෙක් බවට පත් වුණා කියන්නේ කාල සීමාවක්. ඒක වෙනස් වීමක්. ඒ කාල සීමාව උගන්වන ක්ෂණයක් කියන වචනේ. තප්පරයෙන් 17න් පංගුවක් වැනි ඉතා සුළු කාල පරාසයක් ක්ෂණයක් හැටියට කරකවුවොත් ක්ෂණයක් පාසා ජීවිතයේ මේ ස්කන්ධ පංචකයේ වෙනස් වීමක් තියෙනවා. අපි දැන් අපි කවුරුත් මෙතෙන්ට ඇවිල්ලා සෑහෙන වෙලාවක් මේ කාල පරාසයේ මේ කටයුත්ත ඉවර වෙනකොට තවත් කාලෙ එහාට යනවා. නමුත් මේ කාල සීමාව තුළ වුණත් අපේ මේ ස්කන්ධ පංචකයේ කිසියම් ආකාරයක වෙනස් වීම සිද්ධ වෙනවා. අපිට නොදැනුවත්. පුංචිම දරුවා වැඩි හිටි වයසකට මෝරනවා. තරුණයා තව ටිකක් එහාට මෝරනවා. මධ්‍යම වයසක කෙනා තව ටිකක් එහාට මෝරනවා. වයෝවෘද්ධ පුද්ගලයෝ එතනින් එහාට තව ටිකක් එහාට මෝරනවා. මේක තමයි ලෝක ස්වභාවය. ඒ නිසා පටන් ගත්ත තැන ඉඳලා සත්‍ය පුද්ගලයා දුවන්නේ මරණය කියන තැනට කියන අවධානය තියෙනවා. කිසියම් වෙලාවක අපිට මේ ජීවිතය අතාරින්න. ඒ නිසා මරණයට මුහුණ දීමේ ශක්තිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ නිර්පාත්‍රිතව මිනිස් ජීවිත ගත කරන අපිටමයි. මරණයට මුහුණ දීමේ ශක්තිය ඇති වෙන්නේ කොහොමද? ජීවත් වෙන කාල පරාසයේ යහපත් නිසා අවස්ථානුකූලව තමන්ගේ යුතුයන් වගකීම් සිද්ධ කරමින් කටයුතු කිරීම. තමන්ගේ පෞද්ගලික ජීවිතේ, සමාජික ජීවිතේ, ආගමික ජීවිතේ ඔය විදිහට එක එක්කෙනාගේ ජීවිත බෙදාගත්තා. එක එක්කෙනා විසින් කරන ලද සේවාවක් දැන් වැදගත් වෙනවා. ඒ මරණේ කාටවත් පොදු බව අපි කවුරුත් දන්නවා. නමුත් පුද්ගලයා ජීවත් වෙච්ච කාල පරාසයේ තුල
ඒ පුජ්‍යලයාගෙන් සිද්ධ වෙච්ච මෙහෙවර ගෙදරට ගමට පළාතට දරුවන්ට සමාජයට ශාසනයට එයාදි වශයෙන් සිද්ධ වුණු සේවාවන් පිළිබඳව ඒ පුජ්‍යලයාගේ අවසාන මොහොතේදී කරන ඇගීම තුළ ඉතින් ජීවත් වෙන සමාජයට යමක් උගන්වනවා. මේ පුජ්‍යලයා මේ විදිහටයි ජීවත් වුණේ නම් මේක ජීවිතයට ආදර්ශයක් වශයෙන් ගත යුතු දෙයදී. එනිසා උපාසිකා මාතාවගේ අභාවයෙන් කවුරුත් සංවේගයට පත්වීමේ ස්වභාවය තියෙනවා. ඒ මේ ප්‍රත්‍යඥ ලෝකයේ ස්වභාවය. නමුත් ඊට එහා දෙයක් අපිට හිතන්නට තියෙනවා. රාවතී උපාසිකා මාතාව වගේ තවත් දෙබඳු මාතාවරු සමාජයේ ඉදිරියේදී ඇති වුණොත් ඒක සමාජයේක ශාසනයට පරිමහින ක්‍රියාත්මක ක්‍රියාවලියක් බවට පත් වේ. අපි මෙහෙම කිව්වට මේවා ගැන ඉතින් කල්පනා කරන අය සමාජය අඩුයි. කොයි අතින් හෝ වේවා අභාවයට පත්වන මෑණියන්ගේ ජීවිතය පිළිබඳව කල්පනා කළ යුතු වෙනවා. ඒ විදිහේ ජීවිතයක් ගොඩනගා ගැනීම ජීවත් වෙන සමාජයේ වගකීමක් නේ. ඈට කරන්නට පුළුවන් උපහාරයක් ඒකයි. අපි දැන් මේ නොයේ පින් දහම් කරලා පින් අනුමෝදන් කරනවා වගේම ඒකේ ජීවිතය තුළින් උකහාගත හැකි යම් වටිනා දෙයක් ජීවත් වෙන සමාජයේ විසින් සමාජයේ ජීවිතයට යොමු කරගෙන ඒ තුළ ක්‍රියාත්මක වීම තුළිනුත් පුළුවන්කම ලැබෙනවා. එම ඥාතිවරියට එම උපාසිකාවට යම් කිසි ආකාරයක සැලකීමක් කරා. ඊළඟට මරණයේ ස්වභාවය ක්ෂණයක් ගානේ මැරෙනවා කියන්නේ. වයසට ගිහිල්ලා මැරෙනවා. වයසට නොගිහින් අතරමඟ මැරෙනවා. මරණය ගැන කියන්න ඕනේ නැත්තේ හැමතැනම මේවා ආරංචි වෙනවා, දකින්නවා, මාධ්‍යවල පෙන්නනවා. ඉතින් මරුණට පස්සේ එතනින් ඉවරයි. ආයි පටන් ගන්න මරණයෙන් පස්සේ එන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ මරණය ඉවර නෑ කියලා මතක තියාගන්න. මරණ ධම්මෝ මේ මරණං අනතීතෝති අබින්නම් පච්චේච්චිතම්පං ඉත්‍යාවා පුරිසේනවා ගහටේනවා පබ්බජිතේනවා. මරණ විතරක් නෙවෙයි මේ ඉපදීම. ස්කන්ධයන්ගේ මේවීම හා ජරාවටපත් වීම කියන ජරාවටපත් වීම. ලෙඩ දුකටපත් වීම සහ මරණයටපත් වීම කියන කාරණා අපි කවුරුවත් ඉක්මවල නැහැ. ඒ කියන්නේ ඉවර කරලා නැහැ කියන එකයි. ඉවර වෙන්නේ කොතනින්ද? සමුච්ඡේද මරණ කියපු තැන. සමුච්ඡේද මරණ කියන්නේ රහත් භාවයට පත් වෙලා පිළිවම් පෑවෙන් පස්සේ තමයි ඉවන් අවබෝධ කළාට පස්සේ ආය උපතක් නැහැ. එහෙමනම් එතෙන්ට යනතුරා අපි වුණොන්ට මව්පියන් වෙමින් දූ දරුවන් වෙමින් විශ්වාසවන්තයෙන් වෙමින් ඉපදී මෙරි මේ සසර ගමනේ ඉදිරියට යනවා මිස මේ ගිරිමාවක් නැහැ. අපි කොහේදෝ ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මේ අම්මත් එහෙමයි. අවුරුදු 80කට වැඩි කාලයක් සමාජයේ ජීවත් වෙලා පිටත් වෙලා යන්නේ. ඇගේ අවසන් මොහොතේදී ඇතිවෙච්ච චේතනා චෛතසික හරහා ඒ අවසන් සිදුවීම සිදු වෙන වෙලාවේ ඇතිවෙච්ච චේතනා චෛතසික හරහා තවත් තැනක ආරම්භයක් පටන් ගන්නවා. අපි මේ දේහේ අක්‍රිය වෙච්ච දේහයක් දිහා බලාගෙන සංවේගයටපත් වෙන්නේ අපි තුළ තියෙන ප්‍රත්‍යඥකම නිසා. අපි තුළ තියෙන සංනා වාසාව නිසා. ඌන ලෝකෝ අතිස්සෝ සංහා දාස බුදුහාරෝ දේශනා කරනවා. මේ ලෝකේ හැම කෙනෙක්ම තෘෂ්ණාවේ 16 වෙලයි කටයුතු කරන්නේ. අනිකාරණේ තමයි මේ ඉපදෙනවා ජීවත් වෙනවා වයසට යනවා කියන කාරණාවලදී කාගවත් අවහරණක් නැහැ. දැන් බුදුහාරෝ දේශනා කරනවා අත්තානෝ ලෝකෝ අනවිස්සරෝ කාගවත් පිටක් නැහැ. සත්තම් පහය ගමනියං සියලු දේ හැරදායයි සියලු දේ හැරදායනෝ මේ අම්මා කිසි දෙයක් ගෙනියන්නේ නැහැ. මේ ගෙවල් දොරවල් මේ දුව දරුවන් නැතයි ඔතු පිටිය සල්වාති හැමදෙනාම දාලා ඈ යන්නේ කොහමද? ඈ යන්නේ මේ ජීවිත කාල 50 පුරාවට සිද්ධ කරගත්ත කුසල ක්‍රියාවන් වල ශක්තිය ඉතින් විශාල පින්කම් රාශියක් කරපුවව දැනගන්න ලැබුණා. විහාරස්ථානයේ ධාතු මන්දිරයේ සම්බන්ධ කටයුතු වලදී ප්‍රමුඛයා වෙලා කටයුතු කරලා දිනෝ 1000කට වදින්න ඒ සර්වඥ ධාතුන් මහන්සිය තන්පත් කරපු ධාතු මන්දිරයේ සකස් කරන්න උදව් කරා කියලා අපේ බුදුහාමුදුරුවෝ මට මතක් කරා. විහාරස්ථානයේ වඳ දෙයකට සම්බන්ධ වෙන ඇත්තන්ට ඒවා වදින පුතන මහජනයා වදින පුතන වාරයක් වාසා ඒවා හදන්න මහන්සි වෙච්ච අය, ගල්වැලි හදපු අය, ඒවා හදාපු අය, මිල මුදල් දුන්නු අය, ඔය ඔකොටම මොහොතින් මොහොතට පින් ගලාගෙන එනවා. ඒ නිසා මේ අම්මත් ඒ විදිහේ මහා පින්කමකට අත ගැහුවා කියලා අපේ බුදුහාමුදුරුවෝ ඉතිරියට කතා කරලා කිව්වා. ඒ නිසා විහාරස්ථානයේ වික්‍රමහන්සේලාගේ අභිවෘද්ධිය සඳහා කරන හිතුපන් ඉස්සකලා තමන් හොඳ මවක් හැටියට මේ සමාජගත කර දුවා දරුවන් සමාජගත කරලා ඒත් මේ සමාජයේ ගුණ යහපත් බුද්ධිමත් වූ දරුවන් බවට පත් කෙරෙව්වා. සමාජයේ අසල්වාසියා ඒක බොහොම සමීපව විශේෂවන්ත නායකාවක් හැටියට දෙහෙලියක් හැටියට අනිත් අය අතරට සමාජික වශයෙන් එක ගුණකරුක කාන්තාවක් හැටියට කටයුතු කළා කියලා දැනගන්න ලැබුණා. මේ සියල්ලක් එකට එකතු කරලා ගත්තාම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා
අපවිදං වික්කවේ මනුස්සානං ආරි මහණෙනි මිනිස්සුන් ආශීතික කර්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං නැති ජාතස්සමරණ එසා යහපත් දේවල් කරන්නට ඕනේ යහපත්ව පවතින්නට ඕනේ උපන්න කෙනෙකුට නිවැරෙනවා කියලා දෙයක් නෑ ඒ නිසා මේ සංසාරික ගමනේ කිසියම් සංදිස්ථානයක අපි ඉන්නවා මේ නවාතන් වලින් මේ මෑණියෝ යනවා වගේ අපිත් හිතන්නේ කොයි වෙලේ හරි මේ ජීවිතය අතහරින්න වෙනවා කියන එක අපේ සිහියේ තියෙන්න ඕනේ මරණය ගැන සිහිය තියෙන තැන ආරවුලක් නැහැ මරණය ගැන කල්පනා කරන පුජ්‍යලයා හැම වෙලේම නිර්පද්‍රිතව නිවැරදි මානසිකත්වයක් තුළ ජීවත් වෙනවා ඒ පුජ්‍යලයා තුළ දාන සීල භාවනාදී කුසල ධර්මයන් පිළිබඳ කල්පනා කරන්නේ තවත් කෙනෙක් පිළිබඳව ඊර්ෂ්‍යා වෛරය ක්‍රෝධය පිළිබඳව හිතන්නේ නැහැ මරණය ගැන කල්පනා වෙනකොට බයක් වෙනවා ඒ බය නිසා මේ යහපත් දේ සඳහා යොමු වෙන්න ඕන එහෙම යොමු වෙන්න ඕන කරන්නේ මෙතන විතරයි ලබාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යාත්ම භාවයේ ආයි කොයි ලෝකෙදි කොහෙදි හම්බ වෙනවද අපි දන්නේ නැහැ ඊන රාජ්‍යයේ කොහෙට වෙනවද අපි දන්නේ නැහැ අන්නේ නිසා මේ ලබාගත් අවස්ථාවේ ප්‍රයෝජනය ගන්න අය කිව්ව විදිහට යහපත් දේ කල්පනා කිරීම යහපත්ව කටයුතු කිරීම සහ ඉතාහද ගුණගරුක සත්පුරුෂ ජීවිතයක් ගත කිරීමයි වඩා වැදගත් ඒ නිසා මේ පමණකින් සෑහීමකට පත් වෙමින් මේ වෙලාවේදී සිල්වත් ගුණවත් භාවයේ පිහිටා මතක වස්තු දැන් දිලම්පත බුදු පූජා කිරීමෙන් දහිත්‍ය ප්‍රසංගික ගාථා අවවාදයන් තහුම්කන් දීම වශයෙන් උපදවා ගන්නා කුසල් බලයෙන් අපාප්‍රාප්ත කරුණාවතී උපාසිකා මහතාවට මේ පින් අනුමෝදන් කරවමු. අය මේ කරු කුසල ක්‍රියාව සියතින් කරගත් මෙන් අනුමෝදන් වෙස්වා ජීවිත කාල පරාසය පුරාවට සිද්ධ කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ට මේ පිනුත් එකතුව අයත අජරාමර සංඛ්‍යා තමා මහ නිවන් සුව සැලසේවා. මේ සත්කාරයේ සඳහා සම්බන්ධ වෙන ප්‍රදේශවාසී පළාත්වාසී මේ පොඩි දූ දරුවන්ගේ පටන් වැඩිහිටි මව්දිමව්පියන් දක්වා වූ සමස්ත තරාතිරම්වර සෑම දිනාටත් මේ කුසල් එකසේ පිහිටීමෙන් සියලු යහපත ශාන්තිය කෙලවර කොට ඇත්තා වූ අමා මහ නිවන් සුව සැලසේවා කියන ප්‍රාර්ථනා කවුරුත්